සුබ උදෑසනක් වේවා සෑම දෙනාටම. අපේ YouTube නාලිකාව ප්‍රදීපමානය නරඹන සෑම දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ අපි අලුත් බවකින් යුතුව අලුත් නැවුම් මාරකින් තොරතුරු ඉදිරිපත් කරන්නට අපි ඉඩකඩ සකස් කරලා දැන් නව ප්‍රවේශයකින් සමාජගත වෙන්න සූදානම් වෙන්නේ. අපේ මාතෘකාව කරගත්තේ ඒ අතරේ මොකක්ද? අපි මාතෘකාගත කරගත්තේ පාණ්ඩුව නැති ආණ්ඩුව. නියම තැනට ගත්තේ අනුර. මොකක්ද ඒ කියන්නේ? පාණ්ඩුව නැති ආණ්ඩුව. ඇත්තටම විපක්ෂයට භූමිකාවක් තියනවාද? විපක්ෂයට භූමිකාවක් පේන තෙක් මානෙක නැහැ. විපක්ෂය නිරන්තරවම වැඩ කරන්නේ ඒ තත්ත්වේ. අලුත් සිතවිල්ලක් නැහැ. අලුත් අදහසක් නැහැ. අලුත් මතයක් නැහැ. අලුත් ගමනක් නැහැ. ඒ නිසා විපක්ෂයේ භූමිකාව ඉතාමත්ම දුර්වලයි, කඩා වැටිලා තියෙන්නේ. හරි, අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා විපක්ෂයට. විපක්ෂයේ නායකත්ව අර්බුදයක් එදා ඉඳලම තිබුණා. දැන් ප්‍රේමදාස ගත්තත්, ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ගත්තත් දෙකම එකයි. දෙකම එකයි. ඒ කියන්නේ තාත්තා පියා ලලිත්ලට ගාමිණීලට ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා මොකක්ද වුනේ අන්තිමේදී? අන්තිමේදී සිද්ධ වුණේ පියාට එරෙහිව රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ආවා. දෝෂාභියෝගය නතර කරන්න බැරි තැනකට ගියා. ඒ කියන්නේ අන්තිම වශයෙන් මහා විනාශයක් වෙලා 94 වෙනකොට තිබිච්ච UNP දේශපාලන බලය කම්මුතු වෙලා ගියා. දැන් ලලිත්ලට ගාමිණීලට එන්න නොදීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. මේ තත්ත්වය බොහොම නරක විදියට බලපෑවා. දැන් සජිත් ප්‍රේමදාස ගමු. සජිත් ප්‍රේමදාස ගත්තොත් එයත් ඒ විදියටමයි වැඩ කරන්නේ. ඉමිටියාස් බාකිර් මාකර් මේ ළඟදී කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සභාපතිකමෙන් ඉවත් කරා. එයා පැත්ත පළාත එන්නේ නැහැ කියලා ගියා. ඊටත් ඉස්සෙල්ලා ඉමිටියාස්ට කලින් තවත් එක්කෙනෙක් ඉවත් වෙලා ගියා. කවුද? සරත් ෆොන්සේකා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. එයා ඉවත් වෙලා ගියා. එතකොට ඒ විදියට තමයි මේ පක්ෂේ කඩාවැටීම ආරම්භ වෙන්නේ. ඒ නිසා මේ කඩාවැටීමට ඒගොල්ලොමයි වගකිව යුත්තේ. දැන් ඊළඟ පළහිලව්ව මොකක්ද කියලා බලමුකෝ අපි. ඒ කියන්නේ දිස්ත්‍රික් නායකයෝ පත් කරන්න ගියා. දිස්ත්‍රික් නායකයෝ පත් කරන්න ගිහිල්ලා ඔක්කොම තැන්වලට කොළඹ හැර ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් නායකයෝ පත් කරා. හැබැයි කොළඹට නෑ. ඒකෙන් මොකද්ද මං කියන්න හදන්නේ? හර්ෂ සිල්වා එලිපත්තේ. දැන උගත් පිනිහෙකුට පක්ෂයේ තැනක් නෑ, රටේ තැනක් නෑ. මිනිහා තනියම ගේම ගහන්නේ. වෙන කිසිම කෙනෙකුට ඉඩක් නෑ. ඒකයි ඇත්ත කතාව. ඉතින් මෙහෙම පක්ෂයකට ඉදිරියට යන්න පුළුවන්ද? මේ අන්දමට නැතිවෙමින් යන්නේ විපක්ෂ විතරක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස විතරකුත් නෙවෙයි. ඒ පක්ෂයට සහයෝගතා දක්වන කණ්ඩායමුත් පාක්ෂිකයොත් නැති වෙලා යනවා. ඒකයි ඇත්ත කතාව. හැම කාලෙකම ආණ්ඩුවක් බලයට පත් වුණාම විපක්ෂය ශක්තිමත්ව තිබුණා. දැන් අපි ගමු 1970 අවුරුද්ද. 70 සමගි පෙරමුණු ආණ්ඩුව 3/2 බලයක් සහිතව බලයට පත් වුණා. මොකද විපක්ෂයට මොකුත් නැහැ.
විපක්ෂය දුර්වල විපක්ෂයක් බවට පත් වුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන හිංසීරුවේ හෙමින් විපක්ෂයේ භූමිකාව ඉහළට ඔසවාගෙන ආවා. ඒකයි ඇත්ත කතාව. ජේ.ආර්. ජයවර්ධන මොනතරම් විපක්ෂය වැටිලා තිබියත් රට පුරා එයා සත්‍යග්‍රහ ව්‍යාපාර පටන් ගත්තා. මොකද්ද මේ සත්‍යග්‍රහ ව්‍යාපාර වලින් එයා බලාපොරොත්තු වෙන්නේ? වාඩි වෙලා එක තැනක නිදහසේ තම විරෝධය පළ කරනවා. ඒකයි එතනින් බලාපොරොත්තු වෙන්නේ. නුවරඑළියේ පැවැත්වුවා එවැනි සත්‍යග්‍රහයක්. තවත් තැනක පවත්වුවා. ඊට පස්සේ තුන්වෙනි එක පවත්වන්නට ආවා නිට්ටඹුවට. නිට්ටඹුවේ විහාරස්ථානයේ. නිට්ටඹුවේ විහාරස්ථානයේ සත්‍යග්‍රහය පවත්වන්නට හදනකොට ඒ තොරතුරු ආරංචි වෙලා ගියා. කාටද? ආණ්ඩුවට. මොකෝ බණ්ඩාරනායක මැතිනිය කරේ පාර දෙපැත්තේ තිබිච්ච ගස් කොළන් සියල්ලම කපා දාලා පාර හරස් කරා. ඒ විතරක් නෙවෙයි. එයා බුල්ඩෝසර්, කැටපිලර්, ට්‍රැක්ටර් ඔක්කොම දාලා පාර හරස් කරා. ප්‍රේමදාස ජේ.ආර්.ට එන්න බැරි වෙන්න. නමුත් ජේ.ආර්. මොකද්ද කළේ? අන්තිම දවසට කලින් දවසේ රෑ යාමේ එයාගේ හිතවත් පාක්ෂිකයෙකු ගෙදර ඇවිල්ලා රාත්‍රී නතර වුණා. නතර වෙලා උදේ පාන්දරින් නැගිටලා ජේ.ආර්. මොකද්ද කළේ? විහාරස්ථානයේ මළුවට ගියා. සේනාව ජනතාව දැනගෙන එතෙන්ට මීමැසි පොදියක් වගේ එකතු වුණා. වෙලාව පාන්දර 6:00 විතර ඇති. මෙතෙන්දි ලස්සන සිදුවීමක් මතකයට ආවා. එනවා. මොකක්ද ඒ සිදුවීම? එක්තරා පුජ්‍යලෙක්, මැදවියේ පුජ්‍යලෙක්, සුදු කලිසමයි සුදු කමිසෙයි ඇඳගෙන හිටපු පුජ්‍යලෙක්. එයා ආවා. එයා ඇවිල්ලා ආවේ නිකම්ම නෙවෙයි. කිරිච්චියකුත් අතේ අමෝරාගෙන ප්‍රේමදාසට ජේ.ආර්.ට අකටයුත්තක් කිරීමේ අරමුණින්. ජාර් කපටි කම මොනතරම්ද කිව්වොත් මිනිහා හිනාවක් පෑවා. හිනාවක් පාලා යාළුවා කොහමද එන්න අපිත් එක්ක මළුවට යන්න වැඳ පුදා ගන්න. ආගම සිහි කරවුවා අපේ. අර මිනිස්සයා ජේ.ආර්.ගේ කපටි වචන ටිකට රැවටිලා ජේ.ආර්. ළඟට ගියා. ජේ.ආර්. ළඟට ගිහිල්ලා මළුවටත් ගිහිල්ලා වැඳ පුදා ගත්තා. මිනිහා මොකද්ද කිව්වේ? සර් රටේ අගමැති වෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මෙච්චර මහන්සි වෙන්නේ නැතුව ගෙදරට වෙලා වැඩ ටික කරගන්න. ඉතිරි වැඩ ටික. ඕක තමයි කිව්වේ. ඉතින් ජේ.ආර්. මිනිස්සු දමනය කරගත් ආකාරය. මිනිස්සු දමනය කරගත්තයි කියන්නේ මිනිස්සු කන්ට්‍රෝල් කරගත් ආකාරය. එයාට විරුද්ධ වෙන විරුද්ධවාදියත් කන්ට්‍රෝල් කරගන්න එයාට ශක්තියක් තිබුණා. ඒකයි එතනින් පැහැදිලි වුණේ. අපි බලමු විපක්ෂ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මේ පහුගිය කෙටි කාලය තුල එයාගේ හැසිරීම. එයා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ආව තමයි. එයා ආවේ අලුත් පක්ෂයක් හදන්න. අලුත් පක්ෂයකුත් හැදුවා තමයි. නමුත් එයාට පැවැත්මක් තියනවද කියන ප්‍රශ්නයක් මතුවුණා. එයා කිසිම දවසක එයත් මේ කිසිම උගත් මිනිස්සෙක් ළඟට ගත්තේ නැහැ. එයාගේ මණ්ඩල, එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල ඒ සියල්ලම රැස් වෙන්නේ නැහැ. එයා තනියම තීන්දුව ගන්නේ. තනියම කටයුතු කරන්නේ.
ව්‍යාපාරිකයෝගේ අදහස් ගන්නේ. ඉතින් දේශපාලනය කරන්න බෑනේ. දැන් මම තව කතාවක් කියන්නම්. පහුගිය පුරවැසි අරගලය. ඒ පුරවැසි අරගලයේදී ගාලු මුවදර පිටියට ලක්ෂ ගණන් සෙනග එකතු වුණා. ඒ සෙනග එකතු වෙච්ච වෙලාවේ ඒකට එරෙහිව මහින්ද රාජපක්ෂලා කරපු වැඩේ මහින්දගේ ලුම්පන් හමුදාව රාපෝලා අල්ලිගහ මන්දිරයේ ඉඳලා ගාලු මුවදරට එව්වා. ගාලු මුවදරට එව්වා තරුණයන්ට ගහන්න. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස ජීප් එකෙන් ඇවිල්ලා ලොක්ක වගේ වීරයා වගේ ඉස්සරහට ගියා. තරුණයෝ ඇවිල්ලා සජිත් ප්‍රේමදාස වට කෙරුවා. වට කරනවත් එක්කම සිද්ධ වුණේ මොකද්ද? ජීප් එකට නැගලා ආරක්ෂක රැකවල්කරුවොත් එක්ක 60ට 60 ඇරලා ගියා. මෙන්න සජිත්ගේ තත්ත්වය. අන්න ජේ.ආර්.ගේ තත්ත්වය. ඉතින් ඒ අනුව කවදාවත් සජිත් ප්‍රේමදාසට මිනිස්සු තියාගන්නත් බෑ. ඉන්න මිනිස්සුන්ට නිලයක් තනතුරක් දෙන්නත් බෑ. ඒක තමයි එයාගේ හැදියාව. එයාගේ තාත්තත් එහෙමයි. කලින් කිව්ව විදියටම. එයත් ඒ ගමනමයි යන්නේ. දැන් අපි බලමු සතුරා වුණත් මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ. ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණත් ඒගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකෝ ඒගොල්ලෝ එවැනි විරෝධතාවලට ගැලපෙන්නෙත් නැහැ, යන්නෙත් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ තවමත් ප්‍රභූපන්තියේ උදවිය කියලා. එයා මොන ප්‍රභූපන්තියේ කෙනෙක්ද? එයා නිර්පභූපන්තියේ මිනිස්සෙක්. ඉතින් නමුත් සිතුවිල්ල ප්‍රභූපන්තියේ කෙනෙක් විදියට. ඒක තමයි එතන කියන්න තියෙන්නේ. නායකත්ව ලකුණු ගතේ මෙන්ම සිතේත් යන දෙකේම තිබිය යුතුයි. හැම කාලයකටම ආණ්ඩුවක් හැදුනට පස්සේ විපක්ෂය ගැනත් අවධානය මුළුමනින්ම ආණ්ඩුවක් හැදුනට පස්සේ ආණ්ඩුව වගේම විපක්ෂය ගැනත් අවධානය මුළුමනින්ම අඩු වුණේ නෑ. අපි 1970ට යමු. 70 සමගි පෙරමුණු ආණ්ඩ විශාල බලයකින් බලයට පත් වුණා. බලයට පත් වෙලා ජේ.ආර්. ජයවර්ධන පහළටම වැටුණා. මොකද ජේ.ආර්. කළේ? ජේ.ආර්. සත්‍යග්‍රහ කරා, විරෝධතා දැක්වුවා, පාගමන් ගියා. ඒ විතරක් නෙවෙයි මහජන සිත් සතන් දිනා ගැනීම සඳහා තමන් නියෝජනය කරපු දකුණු කොළඹ ආසනයෙනුත් ඉල්ලා අස්වෙලා තරඟබිමට ආවා. තරඟබිමට ඇවිල්ලා ජයග්‍රහණය කරා. විපක්ෂයේ පක්ෂවල හිටපු අයට මොකද වුණේ? මේ පක්ෂවල හිටපු අය ටිකෙන් ටික දියාරු වෙලා එළියට වීසි වෙලා තියෙන්නේ. දැන් විපක්ෂයක් නෑ වගේ. මේ දශක 7කට පසු ඇත්ත මහජන ආණ්ඩුවක් බිහි වුණා නම් ඒ බිහි වුණේ 2024 අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පමණයි. නියම ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? පළමුවෙන්ම ව්‍යාපෘති වලින් ගහන්නේ නැහැ. ලැබෙන මුදල සහ මුලින්ම ව්‍යාපෘති වලට වෙන් කරනවා. සාක්කුවට දාගැමිල්ලක් නැහැ. ඒ විතරක් නෙවෙයි වැඩේ හරියටත් කරනවා. කරලා ඉතුරු යමක් තියනෝ නම් ඒක භාණ්ඩාගාරයට දෙනවා. ඒකයි නියම ආණ්ඩුවක් කියන්නේ.
නමුත් මෙච්චර කල් එහෙම වුණේ නැහැ. උනේ මාටිය ගැහුවා. සල්ලි ගෝණි ගණන් ව්‍යාපෘති වලින් ගහපු හැටි දැන් එළි වෙමින් පවතිනවා. ඒකයි ඇත්ත තත්ත්වය. ඉතින් ආණ්ඩුවක් වෙන්නෙත් ඒ අන්දමට තමයි. ඒ අන්දා මේ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් නිමැරදි ආණ්ඩුවක් බිහි වුණේ. හොරා කන්නේ නැති, ගෙදර ගෙනියන්නේ නැති, ඉතුරු වෙච්ච මුදල භාණ්ඩාගාරයට දෙන ආණ්ඩුවක් බිහි වුණා නම් මේ තමයි පළවෙනි වතාව. එතකොට දැන් දෙසැම්බර් මාසෙ 31 වෙනිදා වෙනකොට අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් සියලු ව්‍යාපෘති කරලා හමාර වෙන්නත් ඕන. හමාර වෙලා ඉතිරියක් තියෙනවා නම් ඒ ඉතිරිය භාණ්ඩාගාරයට දෙන්නත් ඕන. ඒකයි විය යුතු දේ. මෙතෙක්කල් මේ විදිහේ විධිමත් වැඩපිළිවෙලක් මේ රටේ තිබුණේ නැහැ. ඔක්කොම හොරා කන තත්ත්වයක් තමයි තිබුණේ. දැක්කනේව ඊයේ පෙරේදා අනුරාධපුරයේ හිටපු මහ ඇමතිට වෙච්ච වැඩේ. දැන් එළිවෙමින් යන පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුට සබරගමු පළාතේ වෙන්න යන දේ මේව තමයි නතර වෙන්නට අවශ්‍ය. ඉතිහාසය පුරාවටම ඇමතිවරු කළේ විදේශ සංචාරවලින් හොඳට හම්බ කරගත්තා. ඒක සෑම ඇමතිවරයෙක් වාගේම විදේශ සංචාරවලින් සල්ලි හම්බ කරා. ඒක ඒගොල්ලෝ නතර කෙරුවෙත් නෑ. ගිය මුදල් වියදම් වෙච්ච මුදල් ඉතිරි කෙරෙත් නෑ. ඉතිරි කළා භාණ්ඩාගාරයට දුන්නෙක් නෑ. නමුත් ජනාධිපති අනුර දිසානායකගේ ආණ්ඩුව විදේශ ගමන් ගියපු දෙතුන් දෙනෙක් පහුගිය මාස 4-5 කාලේ දැක්කා. ඒ අය අනුර දිසානායකගෙන් පටන් ගත්තම ජනාධිපතිවරයාගේ ඊළඟට කවුද? ඊළඟට විජිත හේරත් ඇමතිවරයා, සරෝජා පෝල්රාජ් ඇමතිනිය, මේගොල්ලෝ මුදල් ඉතුරු වෙච්ච මුදල් මහ බැංකුවට දුන්නා. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි දැන් ආණ්ඩුවට කියන්නේ අපි ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැහැ. අපි ආණ්ඩුවේ තනතුරු ගන්න ඇවිල්ලත් නැහැ. අපි ස්වෙච්ඡාවෙන් වැඩ කරන පිරිසක්. හරි පාරේ මේ ආණ්ඩුව මෙහෙවීම වෙනුවෙනුයි අපේ කාලය අපි යොමු කරන්නේ. ඒ හන්දා විය යුතු දේ පිළිබඳ ස්වයං විවේචනයක් රටකට තිබිය යුතුයි. ආණ්ඩුවකටත් එසේම තිබිය යුතුයි. එහෙයියන් කියන කණ්ඩායමක් පමණක් හිටියොත් එතන අනාගතයක් ආණ්ඩුවටත් නෑ, රටටත් නෑ. මොකෝ විවේචනය අවශ්‍යයි. ඊළඟට මොකද්ද මේ ආණ්ඩුවට තියෙන විශේෂ වාසිය? මේ ආණ්ඩුව තමයි ලංකාවේ ප්‍රථම වතාවට ජන සහභාගීත්ව ආණ්ඩුව. ජන සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නෙවෙයි, රටේ ජනතාවටත් ආණ්ඩුවටත් දෙකටම වැදගත් ජන සහභාගීත්වය. ජන සහභාගීත්වයෙන් කියන්නේ ඒගොල්ලන්ගේ එකට ඉඳලා අදහස් අරගෙන ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් වලට විසඳුම් සොයන පාලනය. ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. ඒ නිසා ජන සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක් ලෙස දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැන් මේ මාස කිහිපය ගත්තොත් මේ මාස කිහිපය තුලත් විශාල වැඩ කොටසක් සිද්ධ වුණා. සමහරුට තියෙන තදියමට එහෙම වැඩ කරන්නත් බෑ, එහෙම වෙන්නෙත් නෑ. අයවැයෙන් මුදල් වෙන්වුණත් පෞගිය සති. දැන් වැඩ පටන් අරගෙන. දැන් ඊළඟට අද ඊයේ බෝඩි
මෝදී අගමැතිතුමා ලංකාවට ආවා. එයා ඇවිල්ලා විශාල ව්‍යාපෘති සමූහයක් ආරම්භ කරන්නට මුල්ගල තිබ්බා. සමහර ව්‍යාපෘති ඉතාම වටින ව්‍යාපෘති. එකක් තමයි මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. ඒ වගේම අනුරාධපුරේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. මේක ව්‍යාපෘති දෙකක්. ඊළඟට තවත් විශාල ව්‍යාපෘතියක් තමයි තිරිකුණා මලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය 50% බෙදීමක් ඇතිව තමයි ඒ ව්‍යාපෘතිය වෙන්නේ. එතනින් ලැබෙන ප්‍රතිලාභ විශාලයි. විදුලිය පිළිබඳ නැගිනර පළාතට ලොකු ආවරණයක් වෙනවා. ඒක තමයි වැදගත්ම සාධකයක්. සංචාරකයෝ එන්න තවත් වැදගත් අවස්ථාවක් ගොඩනැගෙනවා. මොකද්ද? අනුරාධපුරයේ අවට පූජා භූමි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දියානු සහයෝගය ලැබෙනවා. ඒක පරිත්‍යාගයක් විදිහට ලැබෙන මුදලක්. ඒ නිසා විශාල වැඩ කොටසක් මේ කාලය තුල සිදුවෙමින් පවතිනවයි කියන එක ඉතා පැහැදිලි. දැන් මොකද්ද විපක්ෂය කරන්නේ? විපක්ෂය පරණ පුරුදු මාවතේම ගමන. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මාධ්‍ය අල්ලගත්තාම මාධ්‍යෙන් බලය ලබා ගන්න පුළුවන් කියලා. මාධ්‍යෙන් බලය ලබා ගන්න යුගය දැන් අවසానයි. ඒ යුගය දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සු පිළිගන්නේ ජනතාව අතර සිටිමින් ජනතාව සමග ගැවෙසෙමින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව ජනතාවගේ මූලික ඉල්ලීම් අවශ්‍යතා හඳුනා ගැනීමෙන් ඒවාට විසඳුම් දෙන පාලනයක් ඇති වෙන්න වට තමයි ජනතාව කැමති. ඒ නිසා සජිත්ලගේ ගමන මුළුමනින්ම outdated. ඒක ඉවරයි දැන් ඒ යුගය. දැන් බලන්න අනුර දිසානායකගේ ගමන කොහොමද කියලා. අනුර දිසානායක පෞගිය දවස්වල රැස්වීම් ගණනාවක කතා කළා. මාතර, දෙවියන්දර, තිස්සමහාරාම, තංගල්ල ආදී ප්‍රදේශවල රැස්වීම් ගණනාවක් තිබ්බා. මිනිස්සු පොදි බැඳගෙන තවමත් අර ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ වගේම තමයි පොදි බැඳගෙන ඇවිල්ලා පොරකනෝ අතගානෝ මූණ ඉඹිනෝ පපුව අතගානෝ මේ වගේ ආදරය කරුණාව දක්වලෝ තවමත් මිනිස්සු. ඒක තමයි ජනහිතකාමී නායකත්වයක මූලික ලක්ෂණය. මේ සජිත් ප්‍රේමදාසලාට එතෙන්ට කිට්ටු වෙන්නත් බෑ. අස්වාභාවිකයි. රැස්වීමකට ගියාම වට කරගන්නවා සිකියුරිටි එක. ළඟට එන්නවත් මිනිස්සුන්ට දෙන්නේ නැහැ. සිකියුරිටි එකේ වලල්ලක් දාගෙන තමයි ආරක්ෂක වලල්ලක් සහිතව තමයි එයාගේ ගමන. විපක්ෂය පරණ විදියටමයි උත්සාහ කරන්නේ. පාර්ලිමේන්තුව පටන් ගත්තාම අර ඉස්සර වගේ උදේ පාන්දර ලොකු යෝගියක් නටනවා. යෝගිය නටන්න ඉන්නෝ දෙතුන් දෙනෙක් දාලා. ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. තවම නැත්තේ පිරිස්කුඩුකාරයෝන්ගේ වැඩ පමණයි. ඒව කරන්නත් පහු වෙනකොට උත්සාහ ගනීවි. නමුත් ඒව කරලා ඡන්ද නම් හම්බෙන්නේ නැහැ. දරුවෝ එන්නේ නැහැ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ වාද විවාද බලන්න. ඒකයි එතෙන්දී කියන්න තියෙන්නේ. හොරකමක් කරලා නැත්තම්, පගාවක් ගහලා නැත්තම්, යන එන ගමන බිමනෙන් ආරක්ෂකයෝ දාගෙන යන්නේ නැත්තම්,
ආණ්ඩුවේ නිවාසවල ඉන්නේ නැත්නම් ඉතින් තවත් මොනවද කියන්න තියෙන්නේ? ඒක තමයි මේ රටේ මේ දශක 3-4 බිහි වෙච්ච පාලනයේ ස්වභාවය. එවැනි පාලනයක් තමයි ජනතාව ඉල්ලන්නේ. ඒ නිසා ඔබට දැන් පැහැදිලි වේවි මේ ගොඩනගාගත් පාලනය දිගින් දිගටම අරගෙන ගියොත් මේ සුළු කාලයට වෙච්ච දේවල් වගේම තවත් බොහෝ දේවල් රටට කරගන්නට ජනතාවට කරගන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. අදට එච්චරයි. අපේ YouTube නාලිකාව ශ්‍රවණය කරාට.